මුලින්ම අපි කතා කරන්න යන්නේ මුල් මාසය. ඒ කියන්නේ ගර්භගැලීමක් වෙලා මුල් මාසය ඇතුළතදී අම්මා කෙනෙකුට දැනෙන දේවල් මොනවද කියලා ගැන කතා කරන්න. දැන් මුලින්ම අම්මා කොහොමද ප්‍රෙග්නන්ට් කියලා දන්නේ? සාමාන්‍යයෙන් ක්‍රමානුකූලව මාස සුද්ධිය හැදෙන අම්මා කෙනෙක් එයාට අදාළව මාස සුද්ධිය දින ගණනක් පහ වුණොත් හැදෙන තියෙන නියමිත දවසට වඩා එහෙනම් අපි මුලින්ම හිතන්න ඕනේ මේක ප්‍රෙග්නන්සි එකක් හින්දා තමයි මේක වෙන්න පුළුවන් කියලා අපි ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කරන්න ඕනේ. බබෙක් බලාපොරොත්තු වෙන අම්මා කෙනෙක් නම් සාමාන්‍යයෙන් ඩිම්බයක් මෝචනය වෙන්නේ. එහෙම නැත්නම් ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් මෝරලා පිට වෙන්නේ සාමාන්‍යයෙන් මාස සුද්ධි දෙකක් අතර. සාමාන්‍යයෙන් 14 15 16 17 වගේ දවස්වල. දැන් මේ ඩිම්බයක් මෝචනයට පස්සේ ඒ වෙලාවේ සංසර්ගයක් ඇදලා තිබ්බොත් ශුක්‍රාණුත් එක්ක ඒ පිට වෙච්ච ඩිම්බ එකතු වුණොත් සාමාන්‍යයෙන් කලලයක් හට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කලලේ හට ගන්න නැත්නම් සංසේචනය වෙන්නේ ඩිම්බය ෆැලෝපියන් නාලයේදී. මොකද පිට වෙච්ච ඩිම්බයයි ශුක්‍රාණුවේ මුණ ගැහෙන්නේ ෆැලෝපියන් ටියුබ් එකේ. ඊට පස්සේ කලලේ එතන හැදුනට පස්සේ දවස් 7ක් 8ක් වගේ කාලයක් ඇතුළත ක්‍රමානුකූලව මේ ෆර්ටිලයිස් වෙච්ච කලලේ නැත්නම් හැදිච්ච මුල ආදී තියෙන කලලේ ගර්භාෂය ඇතුළට ඇවිල්ලා බිත්තිය තැම්පත් වෙනවා ගර්භාෂය ඇතුළේ බිත්තියේ. මේ ක්‍රියාවලියට සාමාන්‍යයෙන් දවස් 7ක් කරක් යනවා. දැන් මේ කාලයේදී මේ ගර්භය තියාගන්න නැත්නම් ගර්භණී අවස්ථාවේ තියෙන ගර්භාෂය ඇතුළේ බිත්තිය රඳා ගන්න අපිට වැදගත් වෙන හෝමෝනේ තමයි ප්‍රොජෙස්ටරෝන්. ඒ හෝමෝනේ එන්නේ ඩිම්බ කෝෂයෙන් අර ඩිම්බේ පිට වෙලා පිට වුණාට පස්සේ ඇති වෙන කෝපස් ලූටියම් කියන ස්ට්‍රක්චර් එකෙන්. එතන කෝපස් ලූටියම් එක මුල කාලේ තියාගන්න ඕනේ ඇඟේ අවශ්‍ය කරන ප්‍රොජෙස්ටරෝන් නිෂ්පාදනය කරන්න. ඒකට මග පාදන්නේ කලලයෙන් නිෂ්පාදනය වෙන HCG කියන හෝමෝනේ.